Vinny Production. David, ada komplain ni ke? Mana dia lah? Kita ada gambar ikut mana? David. Good morning, sir. Good morning. ඒ වගේම හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. සුබ අලුත් අවුරුද්දක් වේවා, සර්. මේ අවුරුද්දෙත් කලින් අවුරුදු වල වගේ අපේ වසමේ ගම්වල ප්‍රශ්න, ගැටුම්, කෝලාහල, නීති විරෝධී වෙළඳාම් සිදු වෙන්න පුළුවන්. එම නිසා වසමේ ගමකට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු බැගින් විශේෂ රාජකාරී යොදවන්න මම තීරණය කළා තියෙනවා. හොඳයි එහෙනම්. දිසානායකයා තිලකරත්නයි වලිගමට යන්න. විජේතුංග රණවීරයි ගුලිගමට යන්න. ඒකනායකයි බණ්ඩාරයි නලියනාගමට යන්න ඕන. සෝමවීරයි අමරවීරයි ජොලිගමට යන්න. රත්නායකයි දසනායකයි අලියා කෙලියා ගමට යන්න. එහෙනම් දැම්ම ගම්මට පිටත් වෙලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න ඕන. හරි සර්. එහෙනම් ජිප් එක ගත්තා නම් අපි දැම්ම පිටත් වෙන්න. නෑ. මේ අවුරුද්දේ අපි ගම්වල සැරිසරන්නේ ඉතාම සූක්ෂමව. එන ඉතින් සර් මේ අපි බයික් වලවත් යන්නන්නේ. නෑ. ඒ වෙනුවම ලෑස්ති කරලා තියෙනවා පුට් සයිකල් 5ක්. ඒ පුට් සයිකල් 5 අරගෙන දැම්ම පිටත් වෙන්න. ලෝක බල ශක්තිය අර්බුදයක් තියෙන වෙලාවේ අපි අර පිළිමැස්මෙන් කටයුතු කරන්න ඕන. අනික බයිසිකල් පදින එක පොලිස් නිලධාරීන්ගේ ශරීර සෞඛ්‍යයත් හොඳයි. නේද භණ්ඩාර? ඔව් සර්. හොඳයි. දැන් හැමෝම පිටත් වෙමු. සර්. රත්නායකයි දසනායකයි පොඩ්ඩක් මෙහාට එන්නකෝ. රත්නායක දසනායක මේ ෆොටෝ එකේ ඉන්නේ කෙකටි ආරච්චිලාගේ නිස්සංග කෙකටි ආරච්චි කියන මිනිහා. මිනිහට මිනිස්සු කියන්නේ හිපිය කියලා. මේ පැත්තේ කේස් ගොඩකට සම්බන්ධ වෙච්ච හොරෙක්. ඔය දෙන්නගේ ප්‍රධාන අමතර රාජකාරිය තමයි මේ මිනිස්සුව අත්අඩංගුවට ගන්න එක. ඒ නිසා ඔය දෙන විමසිල්ලෙන් රාජකාරී කරලා මේ මිනිහ අත්අඩංගුවට අරගෙන මට පෙන්වන්න ඕන. පැහැදිලිද? All the best. සර්. යනෝයි. මගේ මූණ දිහා බලන්න මෙතන. දසනායි. ඔයසි මහත්තයා කිව්වට මේ ගමේ කිසි කලබලයක් නැහැ. ඔය මිනිස්සු ලස්සනට අවුරුදු කන්නේ. ඒකනේ. අපිත් ගමටම වෙලා ඉඳලා අවුරුදු කාලා. හිපියවත් අල්ලගෙන යා. බලනවා මේ ගමේ තියෙන නිස්කලංක බව. විඳිනවා. මොකද්ද ඔය වුනේ? අපි ගිහිල්ලා අල්ලගමු රත්නායක. ඕන්නේ මට ඕකුන්ගේ මූණු මතකයි. අවුරුදු 5 වෙලා පුදලගෙන යන්න. අපි කොහොම හරි හිපිය අල්ලගමු. යා. මේ මේක නෙමෙයි දතර මොකද උනේ? අනේ මේ රත්නායක යනවා. අන්න රත්නායක අන්න තව දෙන්නෙක් එනවා. අන්න අල්ලගමු උන් දෙන්නක බෙල්ලෙන් මල්ලගමු බෙල්ලෙන්. ඔය මගේ බෙල්ලනේ උන් දෙන්නක බෙල්ල අල්ලගන්න. මෙහෙනවා. අවුරුද්ද දවසේ වලි දාගන්න. මොකද දැන් තමුසලාගේ වලිය? බూరు පිස්සුද නාලාමි අපි බూరు ගහන්නේ අපි මේ කුකිස් හදන්න අච්චුවත් අරගෙන යන්නේ මේ පීහර යන්නේ නැති මේ පොල් ටික බින්ද ගන්න බూరు ගහනවා නාලාමි වැව් පිටිය අර හොරවුට හැපැත්තේ මයිල ගහ කැලෑමන්ඩි යෝ ඒකනේ මොකක් බూరు ගහනවා වැව් පිටියේ එච්චරමත් සරු නෑ නාලාමි ඔය කැවුම් ගෙඩියක් කොකිස් ගෙඩියක් කාලා ටීවී එකේ හෙළුවෙන්නත් න අවුරුදු 6ක් බලාගෙන ගෑණිගේ ලොකු ලයින් ටිකක් බලාගෙන ගෙදෙට්ට වෙලා ඉන්නවා නාලාමි මූට ට්‍රැක් දෝයි මේකනේ නාලාමි කලින් එක කනකයි පියුස් ගිහලා තිබ්බේ මේ ළඟදී අකුණක් ගහලා වෙලා ඉතුරු කණෙක් ගිහිල්ලා දැන් පුල් අන්දොස් මුන් දෙන්නගෙන් අපිට වැඩක් නැහැ වැව් පිටියට ගිහලා බූරු ගහන්නේ උන්ගේ බෙල්ලෙන් මල්ලන බෙල්ලෙන් ඔයා මගේ බෙල්ල රත්නායක කාරණේ කරන්නේ යන්
මල්ලි මේ ඒක නෙමෙයි. උඹ මොකද අර රාලහාමිලා දෙන්නට කියන්නේ මට හොර ගෑණියෙක් ඉන්නවා කියලා. දැන් ඒ රාලහාමිලාත් දන්නවනේ බං හොර ගෑණියෙක් ඉන්නවා කියලා. කියනවා කොකිස් සත්තු රත් කරලා දැනගන්න. යා තසනායක සමුසෙට බයිසිකලයක්වත් හරියට පැද ගන්න බෑ. හරි හරි දැන් ඉක්මනට වැවට යන්. ඊ තසනායක වඳුරක් කිල්ලෙනවා. ඊ වඳුරක් කිල්ලෙනවා. මොකෙක් හරි ඉන්නවා. යා සිත දුව හන්දා නිදුලඟ හන්දා ඊන ගනින හින්දා මගේ තනිකම හන්දා ගැත කොහින්දා උඹද වේද මන්දා අරුණ කියන සෙනේ උඹද වේද මන්දා උඹලා මොකද මෙතන කරන්නේ? බිද ඔව්. හරි. එන්දකින් ජරාවක් කෙලලා hina වෙවි ඉන්නවා. මේ ඒක නෙමෙයි. මම යනවා අතර බූරු පොළ ගාවට. එතන වැඩේ ජයටම යනවා. පොලිසියෙන් આવුත් එහෙම පණිවිඩය කියන්න ඕන හොඳේ. හරි. කියනවනේ. ගිලන. හත මේ පහම අග හොර කරා ඔයා හොර කර මම බලන් හිටියේ ඉස්සලින් ඉඳලා හොර කරා මම බූරු පොළවල්ද කියන්නකෝ මේ අපේ ගමින් ආපු මල්ලි එයාගෙන් අහගන්නකෝ එහෙ බූරු පොළවල් කොහොමද කියලා මේක මොනවද මේ මොනවද අයියේ මේ අපේ පැත්තේ කෝටි ගණන් වලට ගාන්නේ බූරු 100 200 ගම් පිටින් එකතු වෙලා ගාන්නේ මේ මොනවද අයියේ මේ මට බෑ අයියේ මේ රුපියල් 1000ට මේ ඇත්ත බැච්ච ගොල්ලොත් එක්ක රණ්ඩු වෙන්න මට බෑ අයියේ කොහෙද මලි ගම කොහෙද කෝටි ගණන් ගාන ගම කොහෙද හරි අනේ දෙන්න මම ආනන්නම් අපි හොර කරන්නේ නැහැ හොඳේ හරි සංග්ලාස් දාගෙන බූරු ගන්නනේ ගලවපන් සංග්ලාස් දෙක ගලවපන් හරි දිව මේ දිව පොලිසියෙන් ඉතින් අපිට අවුලක් නෑනේ අපි ගාව නීති විරෝධී මොකද නෙමෙයි අපි නීති විරෝධී නෑ හරිද හැබැයි සුනිල්ලා කියන්නේ පොලිසියෙන් આવත් පණිවිඩය කියන්නේ කියලා සුනිල්ලාගේ වචන කිව්වොත් ඒක ආගලන්න බෑනේ අපිට එන පණිවිඩය කියුනේ රාලාමි පොලිසිය මහත්තයා මාතෘ දෙන්න එන්නකෝ රංගා මොකද හම්සර දෙන්න මොකද මෙතන ගන්නනේ? අපි මොකද කරන්නේ හරිද හැබැයි සුනිල්ලයි මෙතන පල්ලෑ සෙට් එකක් දෙක පුරු ගන්නවා හරිද සුනිල්ලා කිව්වා පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්න කියලා දැන් පොලිසියෙන් ආවොත් මෙතන පණිවිඩය කියන්න කියලා කිව්වල බාක්ස ගන්නතු. රසනායක උන්ගේ බැල්ලෙන් අල්ලගමු බැල්ලෙන් මං කියන්නේ මේ රත්නායක අතරින් යල්ලන්නේ යන්කෝ. මේ ඒ වුණාට මට නොතේරෙන මොකක් හරි අවුලක් තියෙනවා වගේ නෑ අවුල් සින්න නෑ සුනිල්ලා කිව්වේ පොලිසියෙන් ආවොත් පණිවිඩය කියන්න කියලානේ ඒක අපි කිව්වනේ ලූලෙක් කර ලූලෙ නෙවෙයි කොකෙක් හරි
මොකද්ද බම් මේ කරන්නේ? දාබරේ අයියේ. බීලා ඇවිල්ලා පිස්සු කෙලින්න එපානේ. පොඩ්ඩ හෙඩ මෙහෙට වෙන්න නෑනේ. බලන්න කොහෙද දෙවලා. ඉතින් කරලා කොල් ටික. පොඩ හෙඩම. උඹලා බම් පුරුදු වෙන්න එනවද මන් දන්නේ මේ තැන් වලට. තොම් බෝතලේ. මේ ගත්තේ නේද? මේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. පොලිසියෙන් ආවොත් එහෙම පණිවිඩය කියන කොල්ල දෙන්නේ දාලා ආවේ. පොලිසිය මොනාදන්නේ මේ අපේ මලයා එහෙ බూరు ගහන්නේ පොලිසිය ඇතුලේ නේ. නැතුව සත්‍ය ගණන් එක දිර බුරු ගානේ පොලිසිය යන ඕම මේම ගණන් ගන්නෑ මේ අල්ලේ ඉන්නේ පොලිසිය අනිත් අල්ලේ මලයා මේ ළඟදී හඳට ගිහිල්ලා එනකම් බూరు ගැහුවා. අයියනේ සෙට් එකක් හඳට ගියා 4 දෙනෙක්. අර හඳ වටේ කැරකිලා හඳට බාන්න නැතුව ආපහු ආවේ හිස්සති. අන්නේ සෙට් එක හඳට ගිහිල්ලා එනකම් බూరు ගැහුවා. උන් හඳට ගිහිල්ලා ආවට පස්සේ උන් එකත් බూరు ගැහුවා. නෑ. උන් ඔට්ටු දැම්ම රොකට් එක. අපේ මලයා ඔට්ටු දැම්ම උගේ ඉඩම. මලයා දිනු. අන්න රොකට් එක පාක් කරලා දිනනවා මලයාගේ ඉඩම. මේ රොකට් පදින්න පුළුවන් කවුරුත් නැද්ද? ෂා රොකට් එකක් හොයා ඉතියේ. විකුණන්නේ ගානකට આવුත් දිනු. බොරුවද මන්ද කිව්වේ? හැබැයි ඇත්තත් වගේ දෙන්න පැකේ. ඒ කෙලින් බලන් බෙදපන්. ආක බලන් බෙදන්නවා. හදවපන් මුගේ බෙල්ල. ආබෝ මේ හදවපන් බෙල්ල තිබිච්චි හොඳයි. මේ කාරියන්නේ ආක බලන් මුගේ බෙදන්නේ. පැක් එක දියන්. පැක් එක දෙන්න කියන්න. පැක් එක දෙන්න කියන්න. පැක් එක දෙන්න කියන්න. පැක් එක දෙන්න. මේක මගේ තන. මට ඕන දේ ගාව මෙතන හෙල්ලන්න. මේ අපේ පැතිවල මෙහෙම පිංචන් විදිහට බුරුවා ගහන්න අනේ මල්ලි මේ ආවන කටවයි ඉඳන් බං. කවුද කියන්නේ උඹ කියන්නේ? කියපන්. මොකද්ද කොලේ? බෝරුව හාරත බූරු. හාරත බෝරුව හාරත බූරුවා. හාරත බූරු ඈ. හාරත බූරුවා බං. එයි මොකද්ද බං කරන්නේ? යකෝ පොලිසියෙන් බූරුව පිටිපස්සේ. අල්ලගත්තා. අනේ රාලාමි මම නම් බూరు ගැව්වේ නෑ බලන් හිටිය විතරයි. බූරු ගැහුවත් එකයි ගහන තැන බලන් හිටියත් එකයි. එකම දඬුවම. ආ දෙකටම එකම දඩුවද? එහෙනම් බూరు ගැව රාලාමි. ලස්සනයි ගල්ල මං කිව්වනේ තොපි දෙන්නට පොලිසියෙන් આવුත් එහෙම පණිවිඩය කියන්න කියලා. කිව්වා මනිනේ කිව්වා. පොලිසිය යන්න ගියේ. අපි අඬ ගහලා කිව්වා පණිවිඩේ. අයියෝ වෙලාවට තොපි දෙන්නට අන්තිබ්බ නැත්තේ. අන්තිබ්බ මුළු ගමටම අයින්නවා. අයියෝ බලාගන්න. අනිනෝ අන්තිම දායිනෝ. බෙල්ලේ මල්ලගම කියලා මගුලක් කරානේ. අපරාධي අතර මල්ල ගන්න තිබ්බ එක. හරි අල්ලගමු ඕයි. අන්න බూరు ගාවේ නේද අර? ඔව්. මයිකල් ජැක්සන් නේද? අනේ පඹේ. තොමියෝ දැක්කම තමයි මට මල පයින්නේ මට දෙකක් එන්න ගන්න තිබ්බනම් වෙලාවක් නෑ පොලිසියෙන් ලෝ බඳිනවා. මොලේ කල්පනා කරලා වැඩ කරන්න. මුට මොකටද තොප්පියක්. පඹෙක් වගේ ඉන්න ඕනේ. අයිසේ දසනායක මේ පායන පෑවිල්ලට ඔළුව කුරුවල් වෙලා මට එක දෙක වෙලා පේන්නේ. අර එක පඹය දෙක වෙලා පේනවා. දැන් දෙක වෙලා නෙමෙයි ඇත්තට මෙතන පඹයෝ දෙන්නෙක් ඉන්නවා. යන්කෝ බලන්න එක තැන පඹයෝ දෙන්නෙක් මොකද කරන්නේ බලන්න. යන්කෝ.
මොකද මේක තැන පඹියෝ දෙන්නේ? ටුවර් එකට මර දුවපු එකෙක් පඹෙක් වගේ ඇඳගෙන ඉති මෙතන. ඒක තමයි. බැලු බැලමට මේ නම් පඹය. මට මෙන්න මූ තමයි ෂුවර් නැත්තේ. චෙක් කරලා දසනායක. මේත් පඹේ තමයි. ඒත් එක තැන මොකද පඹියෝ දෙන්නේ? ඒක මහලකුට ප්‍රශ්නයක් කරගන්න එපා රාලහාමි. ඒක තමයි ඒක අපිට ප්‍රශ්නයක් නැහැනේ. අපි නම් දසනායක පඹ ගාලක පැටලුණා. යනින් ගමන් ලියා ගමු යන්කෝ. ඒ වුණාට අපිට අනිත් පඹයක් චෙක් කරන්න තිබ්බේ. ඊ දසනායක එක පඹයක් ඉන්නේ. බලන්න දෙන්නේ මේ නම් පඹේ කියපු එක තමයි මිනිහා. හොයනවා දැන්. ඒ මොකද උතර ගන්නේ? නිරවල් රහිනවා මහත්තයෝ. මේ නොනක තේ වෙලාවේ නොනගතේ නොනගතේ ගැන හිතේ තින්දි ගොත් අපිට අනාගතයක් නැති නෝනි මහත්තයෝ. කන්දලේ දෙන්න දෙපොලේ අන්න නීරවල් රහපු එක වපුරනවා. කටු කලේ ගල නොලිහෝ වත දෙනවා මහත්තු ගලක් යතේ අන්න ඒ පාර පොහොර ගන්න. කල පවට ආයෙ හැරිලා බලන්න එපා. ආයෙ හැරිලා බලද්දි ඔය එක ගොයන් කපන්න ඉඩ තියෙනවා. ඒ වුණොත් ඔය විමිටි කර ගන්න ඉන්නේ අපිට. පාඩුවේ යන් යන්නේ. ඇත්තටම දසනායක දතර මොකද? මල්මෙට මල් සැලෙන බිදුමාවතේ පියමග පිය නගරේ හෙන හැඩරුවේ ඉංගසොල වද වාසීවී අත්ගල අතරේ බිදුබත් පවා මල්මිට මල් සැලෙන බිදුමාවතී සොනික් මේ සොනික් මගුලන් නෙවෙයි බූරු ගහපු එකේ. ඌ අල්ලන්න බෑ. අන්න තමයි එකේ. අන්න කනත්ත පැත්තට යනවා. කොළත් පැත්තට දසනායක එනවා කනත්තටම ගිහිල්ලා ඔකගේ බෙල්ලෙන් මල්ලගමු. රත්නායක කනත්තට නෙයිද? ඒ දසනායක ඌ ගියපු වතක් නැහැ නේද? ඒකනේ. මම තමයි හිටපු ඕයිසි නිශාන්ත රණතුංග ආලේ බුදු සර්. පොඩ්ඩක් ඉන්නකෝයි මාවත්. රත්නායක වෙන කිසිම දෙයකට බය නැහැ. හැබැයි හොල්මන් වලට නම් බයයි. බොරු කියන්න එපා ඔයි. තමස ගෑනිටත් බයයිනේ. බලා දෙන්න රාජකාරිය කරන්නේ ආදියට අපි කරනවානේ. කරනවා තමයි ඔයි. තමුල්ලා දෙන්න මේ ගමේ තියෙන කසිප්පු පොළොවල් බෝරු පොළොවල් අල්ලලා තිබ්බොත් අමුන්නාන්සලා දෙන්නට අනේ කොහොමද එහෙම කරන්නේ? අපි ඉන්නේ වල්ලන්නනේ. ඔවුනේ සර් නියුමෝනියා හැදිලානේ මැරුණේ. කෝ දසනායකගේ දත කෝ හොල්මන් බවත් දත කෝ කියලා අහනවා. අන්න අරු. ඕද? අල්ලනවා මෙතනලා බලන් ඉන්නේ. ඒයි जानम मुचुगए में नहीं गोलियां विया මේ යකාගේ වැඩක් නෑ. අන්නර එකක් දුවනවා. එනවා යන්න. දසනායක බලනවා අපිට එකෙක්වත් බෙල්ලෙන් අල්ලගන්න බැරි වුණා. බෙල්ලෙන් තියා අතකින්වත් අල්ල ගන්න පුළුවන් වුණා.
පෙට්ටිය දෙන්න මං ගන්න. පෙට්ටිය දෙන්න මං ගන්න. ඕමන්ති නම් අරන් ආපු මට මේ අරිදි කරගෙන කජ්ජක් ගන්නේ මේ දෙනු. නංගේ. එකට යන්න ඕන මල්ලේ. ඔයා කවුද? කවුද මේ? ඒක නේ නම් කවුද මේ? අඟුරකට පැලස්සේ සෝමතිලක මතක නැහැ. අපි දන්නේ. සෝමතිලක ඔයා දන්නවද? අඟුරකට පැලස්සේ නිලන්ත මතක නැහැ. නෑ පිස්සුද මේ කවුද? අඩෝ ඇයි බං එහෙම කරන්නේ මට? අපි එකට බූරුත් ගහලා දිනවා මල්ලි. අප්පර මල්ලි. මතක නැද්ද? ඈ මතක නෑ. රත්තර මයි පැටියෝ. මේ මොකද මේ? මල්ලියේ. නේ මේ ලොකු අක්කයි පොඩි අක්කයි ඇවිල්ලානේ. එන්නේ. ඉතින් සුබාදුට අවුරුද්දක් අනේ. මේ මස්සිනාලා දෙන්න. යයි කොහොමද ඉතින්? ඉතින් අවුරුදු සරුද? සාරි මේ බරටම ගෙනල්ලානේ. කවුද මේ පොඩි එකා වඩන් ඉන්නේ? ගුණයානේ. ගුණේ? ඔව් මේ අපේ ගමේ ගුණයා. අපිට කිව්වේ මේ අගුණකොළ පැලැස්ස කියලා නෙමු. නෑ මේ අපේ ගමේ මේ ගුණයා මේ. කලින් හිටිය අගුණකොළ පැලස්සේ. දැන් ඉන්නේ මේ ගමේ පදිංචි. අපි යනවා. මේ දැන් අමාරු කරනවා. දැන් ඉන්දින්ද වදිනවනේ. එකම දේ තුන් හතර වතාවක් මෙලියම කවුද යනවනේ. මෙහෙට. මෙහෙට. සමන්ත පොලිසියෙන් දුව. ඕනේ නම් පොලිසිය මෙහෙම. මල්ලි බණිත් ජෝඩුවක් ගේන්න. කොයි ළඟ එන්න? කොයි ළඟ එන්න? නෑ උඹේ බඳින්න ඕනේ. උඹම කියලා ගාපන්. කරකන්නේ නැද්ද? ඕනේ කරකන්න ඕනේ උඹ කියලා. කරකන්න ඕනේ. ඕනේ. හරි ඊළඟෙන්ද? මොබේරුණා. ගොමි. මට උඩ බක් මවුලක් නේද? දැන් මම මොකද කරන්නේ? ඕන් දින්න ඕනේ. ඔහොම නේද දවුරු කුමාරයා? කමසයක් වන්න නැතුව? මම ඇඟ පෙන්නන්න ආවේ. ඇඟ? ඔව්. හරි. ඔයාට මොනවද තියෙන විශේෂ දක්ෂතා? විශේෂ දක්ෂතානේ මට තියෙන. මට හොඳට අනන්න පුළුවන්. ඒ වගේම හොඳට බෙදන්න පුළුවන්. බෙදන්න. තව මට හොඳට දුවන්නත් පුළුවන්. බලන්නකෝ දැන් කාලේ අවුරුදු සොරට නෙව. ඒකනේ පිස්සෙක්ද කොහෙද උන්? අපි බූරු පොලේ උන් ටිකයි වලිය උන් ටිකයි පස්සේ අල්ලගමු. මොකද උන් කොහොමද ගමේ ඉන්නේ? අපි දැන් අපේ ප්‍රධාන රාජකාරියට යමු. හිපියව හොයමු. ඔව්. ඔකව හොයලා බිල්ලෙන්ම අල්ලගමු.
ළමොන් බීරද? නෑ සර්. මේ පුජ්‍යලව දන්නවා. නෑ මම දැකලා නෑ ওই පුජ්‍යලය. ෂුවර් එකටම දන්නේ නැහැ. නෑ දන්නේ. තාත්තට මොකද? මාමත් යන්න. මාත් යන්න. බලනෝ. තාම අර හිපියා හිටපු දියාවක් හොයාගන්න නෑනේ. ඒකනේ. ඒ දසනායක. මට අර මිනිස්සයා හොඳට දැකලා පුරුදුයි. ඒකනේ. මටත් හොඳට දැකලා පුරුදුයි. අපි ගාව ඉඳලා ට්‍රාන්ස්ෆර් ගිය සමර වික්‍රමද? සමර වික්‍රමනේ මේ ඔයි. මේ ඉන්නේ අපි හොයන මිනිහා. හිපියා මේ හොඳට බලන්න මේ. මෑන්ද මිනිහා. මෑන් තමයි මිනිහා. ඔකගේ බෙල්ලෙන් මල්ලගම බෙල්ලෙන්. තේක බොන්නේ ආයි. මුදලාලි. තේ දෙයක් දාන්න. මට අඩු සීනි. මට වැඩි සීනි. උඹ වලංකඩේ හට්ටි මුට්ටි මේ පැණි මගේ හට්ටි හට්ටි බඩි විකුණන පුංචි බට්ටිකෝ උඹ ලෑලි කඩේ බට දාගෙන පුංචි පුංචි හට්ටි මුට්ටි වලංකඩේ පුංචි බට්ටිකෝ උඹ බිත්තර අප්ප තම්බල මට නෑ මෙම අප්ප කන්න මොකටද මගේ මේ බට්ටිකෝ මේක හරියන්නේ නැහැ දසනායක. ඔය හිපියා මේ පැත්තටම හිසරදයක් වෙලා තියෙන්නේ. ඔව්. තවත් නටන්න දෙන්නේ නැතුව ඔකයි බෙල්ලේ මල්ලගමු. සෙල්ලම් කරා හොඳට මැති. ලකුන්නේ බයික් එක වාගේද? ඔව් සර් මගේ. අපි හදිස්සි මෙහෙමකට හිපිය අල්ලන්න බයික් එක ගන්නවා. ඉක්මනින් සුරක්ෂිතව ලැබෙන්න සලසන්න. හිපිය අල්ලන්න? ගන්න. හිපියෝ නැවතියන් හිපියෝ වලංගු නැති දේ කෙරුවොත් විලංගු අම්පාර නෙවෙයි හිටියත් කලම්බු සසාරේ කර්මෙ තෑගි අරන් පස්සෙන් එන්නම් බොට දෙන්න ජම්බු අපි ගත්තොත් සත්තයි අවියෙන් නැසෙනවා නැත්තම් කූඩුවේ දොර උට ඇරෙනවා ගිජ්ජ කූට පර්වතේක හිටියත් කජ්ජ කෑවා වගේ කුදලන් එනවා හෙටද මු ගියේ? आसे में किया के गुलिया मुझते में के गुलिया युसुदातिया की कमिले मुझते के की कमिले मुझते में की गुलिया मुझते मेरा නීල්කහ රතු කොළ පාට පමණි නීතිය සාමය එක ඒක රක්කිමි කාකි ඇදුම යට මනුස්සයෙක් හැමදේම දැනෙමි ඒක දනිමි නීතිය හස්තය දිගයි ඔව් දිගයි හිපියෝ දිගයි කූඩුවේ දොර බොට ළඟයි ඔව් ළඟයි හිපියෝ ළඟයි හිපියෝ හිපියා නැවතියන් හිපියා මහලොකු හිපියා රත්නායක දසනායක එක්සලන්ට් සුපර් ලේසි උන්නේ නැහැ සර් මේ මිනිහව අල්ලගන්න. කොමාරි කමන දසනායක ගුඩ් ජොබ් thank you sir. මාර ගේමක් දුන්නේ මේ මිනිහා අල්ලගන්න. කිලිනොච්චිරම ලුහු බැඳලා තමයි මේ අල්ලන්නේ. කිරනොච්චර ඩුබඳල රත්නායක මට තම බොරු කියන ලැස් වෙන්න එපා. දැන් තමුන් කියන්නේ මේ හොරාවල්ලන් ආවේ පුට් සයිකලෙන් කිරනොච්චර ගිහිලා කියලාද? නෑ සර්. ලුහු බැඳි ෆුට් සයිකලේ නෙමෙයි. එහෙනම් රත්නායක මහත්තයෝ. දසනායක මහත්තයෝ. දසනායක මහත්තයෝ. රත්නායක මහත්තයෝ. සර් එන්නකෝ සර්. එන්නකොට
පෝෂි මහත්තයා. මේ දසනායක මහත්තයා රත්නායක මහත්තයා මගේ බයිසිකලේ ඉල්ලන් ගියා මේ අර හිපියදුම කාදල්ලන්න කියලා. ගෙනත් දුන්නතොට බලන්නයි මම මේ පොලිසියට ආවේ. අන්න මෙයාගේ බයිකේ තමයි අපි තිල්නොච්චිය දක්වා අලු බැන්නේ නේ. මේ අනික ඔක තෙල් ලීටරේ තිබ්බේ මහත්තයෝ. ඕ I see. දසනායක රත්නායක තෙල් ලීටරේ තිබුණ කියන ටැංකියේ තමුල්ල කිල්නොච්චිගේ තෙල් ලීටරෙන්ද? මහත්තයෝ ඔබතුමාගේ බයිසිකලේ එච්චර තෙල් වැඩ කරනවද? මගේ බයික් විතරක් නෙවෙයි සර්. ඒ වර්ගයේ ඕනම බයික් එකක හොඳට තෙල් වැඩ කරනවා. බය නැතුව ලීටරයට කිලෝමීටර් 80ට වඩා දුවත හැකි. ඕ I see. දසනායක රත්නායක තමුල්ල හොරාලපු වෙනම කතාවක්. මේ අනුන්ගේ බයිසිකලයක් කරන් ගිහිල්ලා කිල්නොච්චියට. ඔය බයිසිකලට මොන හරි වුණා නම් නැත රත්නායක. ඒකට කමක් නැහැ සර්. ඔය මුළු පළාතටම හිස රදයක් වෙච්ච එකක් අල්ලන්නනේ ගියේ. අනික සර් ඔය බයික් එකට මොනවා වුණත් බය වෙන්න දෙයක් නැහැ. ලංකාවේ ඕන තැනකින් අමතර කොටස් ගන්න පුළුවන් නේ. අනික සර් මේ ලංකාවේ අවුරුදු 20ක් පුරාට නම් දරාපු බජාජ් CT100 මොටර් සයිකලය ගැන සර් දන්නේ නැද්ද? CT100 බජාජ් CT100 මෝටර් බයිසිකලය ගැන කවුද මහත්තයෝ දන්නේ නැත්තේ? කලින් කියන්න එපා රත්නායක. ඔව් සර්. ඒ CT100 එකේ තමයි පිළිහුවන්නේ. ඕ I see. අර තියෙන්නේ බාණ්ඩි. පෙට්‍රල් මිල පරද්දන්න අඩු මුදලින් දුරදුවන්න. පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර් 80කට වැඩි දුරක්. බ්‍රෑන්ඩ් නිව් බජාජ් CT100 දිවෙන පුරා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් සහ ඩීලර්ස් වෙතින්. සර් මාත් ගන්නවා මේ වගේ බයික් එක. මමත් ගන්නින්නේ. මමත් ගන්නවා. මමත් ගන්නවා. මාත් ගන්නවා. හරි හරි දැන් තමුල දෙන්නම ගන්නකො බයිසිකල් දෙක. හැබැයි සර් මේ මහත්තුරු දෙන්න මගේ බයිකේ ගිහිල්ලා ඉප්පිය අල්ලගත්තු මේවම නම් තනිකර හින්දි පික්චර් එකක් වගේ ඈ. මරු. ඇත්තටම මාර සේවයක් සර්. ඒක තමයි මහත්තයෝ පොලිස් නිලධාරීන් ඉන්නේ මිනිස්සුන්ට බියෙන් සැකෙන්තරව ජීවත් වෙන්න පරිසරයක් නිර්මාණය කරන්න. දසනායක හිපියලන මෙහෙයුමේදී මේ මහත්තයාට ලොකු හයියක් වුණා. මේ මහත්තයාට පෙට්‍රල් ලීටර කීපයක් ප්ලාස්ටික් එකක් දෙන්න. අයියෝ ඕනේ නෑ සර්. මේවා ඉතින් අපෙත් යුතු ගන්නේ. ටැංකියේ තව තෙල් තියෙනවා. මේවා ඉතින් තෙල් සුව කරලා දුවනවනේ. එහෙනම් සර් ගිහින් එන්න. බොහොම ස්තුතියි පරිස්සමෙන් ගිහින් එන්න. ඕ I see. දැන් නම් ඇති වෙයි ගුණේ අයියා. මේ ගුණේ මලේ. ගොඩාක් කට්ටිය සව් බොන්න කැමති නෑ මලේ. එහෙනම් අයියන්ඩි අපි සව් වලට ඩයි දාලා දෙමු. එතකොට බීම කියලා හිතලා නවතිවිනේ. ඒක නම් හොඳයි මලේ. ඒක. මේ අයියන්ඩි බලාගෙන කුඹු වතු ගෑවේ. එහෙනම් අතු ගන්න හොඳ නෑ මලේ. ඔව් පවුනේ. මොකෝ උඹ පුදුමෙන් බලන්න. අපි අවුරුද්දට එහෙමයි විසක් එකට මෙහෙමයි. ගුණේ අයියා මේ වහලගේ ඥාතියා අර අවුරුද්ද දවසේ බූරු ගහන්න ආවේ. තාම දුවනවා මු. අනේ මේ ඌද? ඔව් මං හිතුවා මූ මේ වෙද්දි ගමේ ගිහිල්ලා ඇති කියලා. මේ ඒක නෙමෙයි. උඹ කිව්ව නේද පොලිසිය ඉන්නේ අල්ලේය. පොලිසිය ඇතුලේ බූරු ගහනවා අය. මේක මාර බය වෙන්නන්නේ බය වෙලා තියන්නේ අයියා. දැන් මාසයක් තිස්සේ දුවනවා. Hey! Silver Master Jamil Kala Filipinawa Yara Yara Yakana Galabam Batoleka Panurudala Ulanyana Vos Dala Sarigama Aulilabam Polisi. Gamena Tia Balan Senaga Denawa එන්න මේ බබුල හරියන්නේ නැහැ දසනායක. මෙයාක වරන් ගිහලා දාමු කූඩුවට. කියලා නෝක. යුතරගේ මාස්ටර්ගේ මෙදනවා. යුතරගේ මාස්ටර්ගේ මෙදනවා. යුතර මාස්ටර්ගේ මියෝ කාලා සෙලිපෙනාව. අවසාන මොහොතමාදේ මොහොරකේ හරි දැතමාදේ බෙරේ රෝපේ ඔබගේ අද තුදුකෝ තුකාරේ මෙරේ ජී තිරේ බෙරේ
मेरे मेरे मिठुआ